Jacob. Welcome back to my YouTube channel. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඉතින් අපි අලුත් අවුරුද්ද සමරුවේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න යන්නේ. මුලින්ම 8 ගානට අපි ලෑස්ති වෙනවා පන්සල් යන්න. ඊට පස්සේ අපිට ළඟම පන්සල තමයි ගංගාරාම පන්සල. අපි ඉතින් උදෙන්ම අපේ අම්මා කෙනෙක් බැනුම් ආගෙන නැගිටලා ගංගාරාම පන්සලට ගියා. අරගෙන කියන්නේ ඊළඟ දවසේ රෑ අන්තිම මොහොත වෙනකම් අපි කැවිලි හැදුවා. ඉතින් මේ මගේ අම්මයි තාත්තයි අයියයි යාළුවත් එක්ක තමයි මම පන්සල් ගියේ. ඊට පස්සේ ඉතින් පහන් පත්තු කරලා හොඳින් කුරු පත්තු කරලා ඔක්කොම වැඩ කටයුතු ටික කරලා තමයි අපි ගෙදර එන පිටත් වුණේ. ඉතින් මම මේ පත්තු කරන පහනේ බලි මේ වීඩියෝ එක බලන ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොහොමද ඔයාලගේ අවුරුදු පන්සල් ගියාද පුණ්‍ය කාලෙට මොනවද කරේ? සමහර අය ඉතින් අවුරුදු සමරන්නේ නැති, තවත් සමහරුන්ට අවුරුදු සමරන්න බැරි වෙන්නේ නැති. කොහොම වුණත් අවුරුදු කියන්නේ අපිට නම් අමුතුම ෆීලිං එකක්. කොච්චර කිව්වත් සිරිත් විරිත් කරලා, නෑගම් ගිහිල්ලා, කාලා බීලා, ඒ හැමදේම කැවිලි පෙවිලි හදාගෙන ඒක කියන්න බැරි අමුතුම ෆීලිං එකක්. ඉතින් පුළුවන්කමක් තියෙන හැමෝම මේ පාර සමරන්න බැරි වුණත් ලබන පාර අම්මලා තාත්තලාත් එක්ක පුළුවන් විදියට හොඳට අවුරුදු සමරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඳලා කරලා ඔක්කොම වුණාට පස්සේ අපි ගෙදර එන්න පටන් ගත්තා. ගෙදර එනකොටම වාහනේ තමයි අවුරුද්ද ලැබුවේ. ගෙදර ආව ගමම මම කැවුම් හදපු වීඩියෝ එකක් තිබ්බ මම මුලින්ම කරේ ඒක එඩිට් කරපු එක. ඊට පස්සේ අපි කට්ටිය හැමින් ලෑස්ති වුණා. ලෑස්ති වෙලා දැන් මේ කිරි උතුරවන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. වෙනදට නම් අපි කිරි මුට්ටිය විතරක් නිකන් උතුරනවා. මේ පාර අපේම ලොකු ජලතරයක් රටන්න ගත්තා. ඊට පස්සේ සට ගාලා මම හාල් ටික හොදලා කිරිපත් එක ලෑස්ති කරගත්තා. ඊට පස්සේ පහන් පත්තු කරලා මේ අපේ අම්මගේ වැඩ තමයි පහන් 4 ගුණෙන් පත්තු කරලා 4 වරන් දෙයියන්ටලු. ඊපස්සේ කිරි මුට්ටියට කිරි දාලා දැන් අපි මේ නැකත ලබනකන් ඉන්නේ මොකක්ද කියන්නේ ගිනි දැල්ව නැහැ වැරදුනා. ලිප ගිනි මොලවල් අන්න හරි. ඊට පස්සේ අපි 4 දෙනාම 4 පැත්තට බෙදලා දැන් පහන් පත්තු කරා. බිම ඉඳගෙන 4 ගාතේ දාගෙන කොහොම හරි පහන පත්තු කරා. අර තාත් එක පැත්තක අම්මා අනිත් පැත්තක මට පිටිපස්සේ අයියක් ඉන්නවා. ඊපස්සේ අපි මුට්ටියත් ඉතින් පත්තු කරලා දැන් ඉතින් කිරි උතුරනකම් බලන් ඉන්නේ. හරිම ෂෝක් කියන්නේ කිරි මුට්ටියත් අපිට හැමෝම ප්‍රෑන්ක් කරනවා වගේ කිරි මුට්ටියත් අපිට ප්‍රෑන්ක් කරා. විනාඩි 2ක් 3ක් ඔන්න හොඳට තිබ්බා. ඊට පස්සේ උඩට ආව කිරි ටිකක් කරලාදී මෙන්න මෙහෙම තිබ්බා. මෙන්න මේ විදිහට මම වීඩියෝ එක අල්ලන් හිටියා විනාඩි 15කට වඩා. අන්න ඒ පස්සේ තමයි ඔන්න ඔය යකේ ලස්සනට කිරි ටික ඉතුරුනේ. හැබැයි ලස්සනට ඉතුරුණා. ඉතින් ඔයාලගේ ජීවිතත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊපස්සේ අපි කට්ටිය සටගාලා ෆොටෝස් ටිකක් ගත්තා. මේ ෆොටෝස් ටික ගන්න වෙලාව අම්මලා තාත්තලා අයියලා ඔක්කොම ගන්නකම් මං ඉතින් අවුවේ කරවෙවි පොඩ්ඩක් හිටියා. ඊට පස්සේ තමයි මට තේරුණා අයියා අවුවේ කරවෙන්නේ ඇතුළේ ඉඳන් ලස්සනට ගන්න පුළුවන් කියලා. ඊපස්සේ ෆොටෝස් ටික අරගෙන කැම් මේසෙ හදන්න ගත්තා. මේ කිරිබත් ඔක්කොම ලුණු මිරිස් හදලා මතක් වුණේ මේ මේසෙ හදන්න ඕනේ කියලා විනාඩි 10ක් 15ක් වගේ තමයි මේසෙ හදන්න තිබ්බේ. ඔය මම පෙට්ටිය කැඩුවා නේ. පෙට්ටිය කැඩලා තිබුණේ. ඉතින් මං හදපු මුං කැවුම් එතකොට පොල් ටොපි ඔක්කොම ටික කැම් මේසෙට ලස්සන තිබ්බා. ඔයාලත් පුරුදු වෙන්න මං වගේ අත් දෙකෙන්ම වැඩ කරන්න පේනවා නේද? ඒ වෙලාවේ අපේ තාත්තා ගමටම හෙන සින්දු දාලා තිබුණේ මේ අවුරුදු සින්දු. ඔයාලත් ඉතින් කැවිලි හැදුවද කොහොමද අවුරුදු සැමරුවේ කමෙන්ට් එකක් දාන්න යන්න කැමති නම් මම නම් ඉතින් හැමදාම හති දාගෙන හදනවා කෑම. මොකද මට අර අවුරුදු වයිබ් එකේ ඉන්න අර මහන්සි වෙලා කැවිලි හදලා ඒ ඔක්කොම කරොත් දැක්ක නේද පියන් උඩින් යනවා කලබලයට. ඉතින් මං හදපු කිරි ටොපි එක. ඊට පස්සේ මම මේ TikTok එකකින් දැකලා මට ආසිතලා අලුත් කෑමක් හදුවා මුකුළු කියලා. අපේ ගෙදර හැමෝම මට හිනවන මුකුළු ගගා. හැබැයි ඒකත් රසට තිබුණා. ඒක හදන්නේ පොළොයි සීනි පාන් පිටි හරිම ලේසිය කෑම එක. ඊට පස්සේ ඉතින් මේ තමයි අපේ අවුරුදු මේසෙ. කේක් හැදුවා, ලුණු මිරිස් හැදුවා. ඊට පස්සේ කැවුම්, මුං කැවුම් මොනවද? කිරි ටොපි, කිසස් නම් අයියා කඩෙන් අරන් ඇවිත් තිබ්බා. මේ තියෙන මං හදපු කිරිබත්, මාරුම රහයි කිරිබත. කොකිසුයි පොල් ටොපි අපේ අම්මා මේසෙත් බුදුහාමුදුරු කෙනෙක් තියලා එතනටත් තියලා තිබ්බා. ඊට පස්සේ අපි ෆොටෝස් ඔක්කොම ගහලා දැන් මේ නැකත එනකන් ඉන්නේ අපේ ආසම නැකත ආහාර අනුභවය. ඉතින් මේ ආහාර අනුභවය ලැබුව වෙලාව තමයි මෙහි. අපේ අම්මා නාගෙන මිනිහ මොකද අපි හැමෝම කාලා නැතුව අපි හැමෝම නොනගතේ ඇල්ලුවා. අපේ තාත්තා විනාඩි 5න් 5ට අහනවා දැන් ඉවරද එයාට තේ ඕනි කියලා. ඊපස්සේ
දැන් ඉතින් මේ බඩගින්නේ කන්නේ කොයි වෙලේද කියලා බල බල තමයි ඉන්නේ. පහන් පත්තු කරලා ඊට පස්සේ අපි හැමෝම කවාගත්තා. ඒ කියන්නේ අම්මා තමයි මුලින්ම අපිට කැවුවා. ඊට පස්සේ තාත්තත් අපිට කැවුවා. ඔය දෙන්න මුලින්ම කවා ගන්න වීඩියෝ එකක්. ඊට පස්සේ අයියට අවසානයේ මට මේ බලන්නකො ඉතින් ලස්සනට වීඩියෝ එකක් ගන්න ගියේ. මේ පාර දෙන්නම වෙල කිරිබත් කෑල්ල කටට ඔබලා ගියා. කොහේ ලස්සනට ගන්නද මේ මිනිස්සුත් එක්ක. ඉතින් මට ඒක තියන්න අමතක නම් මං තේ පෝච්චිය අරගෙන දුවන අවස්ථාවක්. ඊට පස්සේ මම මේ කාටද වීඩියෝ එකක් ගන්න කියලා අපේ තාත්තා. ඒකත් මං දැම්මා ඉතින්. කන හැටි නම් ගණන් ගන්න එපා. පට්ට බඩගිනින් ඉන්නලාග තමයි ගත්ත වීඩියෝ එක. මම මේකත් විදියට ඉතින් එච්චරයි. හසයිනේ. ඊට පස්සේ අපි කාලේ බේලා නෑගන් ගන්න පිඟන් ටිකක් ඔතා ගත්තා. හරිම ලස්සනයි නේ පිඟන් ටික. හරිම කලර්ෆුල්. ඊට පස්සේ අන්න බානෝ කිරිබත් එකටයි ලුණු මිරිස් වලටයි වෙලා තියෙන වැඩේ. ඔක්කොම ඉතින් ඉවර වුණා. හරිම රහටි තිබ්බ කිරිබත් එක. ඉතින් මම ඔය ආයේ 4 වතේට කරගෝ ඔයාලට පෙන්නන්න මගේ පිඟන් ටිකේ ලස්සන. මොනවා වුණත්තර තමන්ම හදලා තමන්ම ගිහින් දෙද්දි ඒ කෑම එකේ හරිම අමුතු ෆීලිං එකක් තියෙනවා. දැන් ඉතින් බානෝ කුස්සිය හැටි අන්තිමට ඉතින් ඔක්කොම කරලා කුස්සිය අස් කරන්න ඕනේ. මේ වෙලාවට අත්‍තරම කිව්වම මාරුම නිදිමතේ හිටියේ සහ මහන්සි. ඒත් ඉතින් ඔක්කොම පැත්තකින් දාලා අස් කරා. මොකද මේ හවස අපි ආයේ නෑගම යන්න ඕනේ හින්දා. ඔය තියෙන ඉතින් අස් කරාට පස්සේ කුස්සිය. මම ඉතින් ඔක්කොම හොදලා කරලා බාස්න ටිකත් අනිත් පැත්ත ගහලා කුස්සිය සම්පූර්ණයෙන්ම අස් කරා. මොකද මේ අපි අද රැට ගෙදර එන්න අපි ලොකු අම්මලා ගෙදර යනවා රැට ඉන්න. ඔක්කොම වැඩි කිව්වනාට පස්සේ ගනුදෙනු චාරිත්‍රාත් කරා. ඉතින් අපේ අම්මා අන්තිම මොහොතේ අම්මයි තාත්තයි ගෙනල්ලා අතේ මෙන්න මේක තියාගන්න කියලා දුන්නා. ඉතින් මාත් ඉත සතුටින් වැඳලා කරලා ඒක බාරගත්තා. ඊට පස්සේ ඉතින් ආයෙ බඩගින්නක් ගෑවිලා රෝස් පාන් තිබ්බා. ආයෙ අර ඉතුරු වෙච්ච චිකන් හොද්දෙනුයි ලුණු මිරිස් විදාලා සුපිරියට රෝස් පාන් කාලා තේ කපුවා. ඉතින් ඔන්නෝම තමයි අපේ අවුරුද්ද ගෙවුනේ. ඔයාලට ලැබුවා වූ අලුත් අවුරුද්ද කීයෙන් පැරියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් thank you. ඉතින් අලුතෙන් වීඩියෝ එකක් අරන් යනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.